තෙරුවන් සරණයි. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ලාංකීය ඉතිහාසයේ ඉතා සුවිශේෂ තැනකට. ගෝණ ගන්තොට ගෝ කන්න වර්තමාන ත්‍රිකුණාමලයේ. යුරෝපීන්ගේ ආක්‍රමණයත් එක්ක අපට එකදු උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හෝ නැතුව ගිය බව ශාසන පරිහානිය පිළිබඳව ඔබ දන්න කතාවක්. සංඝරාජ මාහිමියන්ගේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ මැදිහත් වීමත් එක්ක කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් දේශයෙන් යලි මෙරටට උපසම්පදා භික්ෂුන් වහන්සේ වැඩම කොට 1953 දී උපසම්පදාව ස්ථාපිත කරන්නට යෙදුණා. ඒ උපාලි හාමුදුරුව ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරවන්නට යෙදුණු ඓතිහාසික ගෝණගන්තොටයි මේ. පැරණි ලාංකීය ඉතිහාසයේ ඉතා සුවිශේෂ බිම් කඩක් නාවික ගමනාගමනයේදී නැව් ආව ස්ථානයක්. ඒ ඓතිහාසික ස්ථානයට උපාලි හාමුදුරුව ඇතුළු පිරිස උපසම්පදාව රැගෙන වැඩමවීමේ ඓතිහාසික සංසිද්ධිය පිළිබඳව ජීවමාන සාක්ෂි සපයන ඓතිහාසික බෝධීන් වහන්සේ මේ අද අපි මේ රැඳී ඉන්නේ ඒ ඓතිහාසික බෝධීන් වහන්සේගේ සෙවණ යට. ඒ ස්ථානය 1956 රජය ගැසට් කරලා නිදහස් කරපු පන්සලට පවරපු භූමියක්. ඒ ඓතිහාසික බිම්කඩට යාව තැන්පත් කරන්නට යෙදුණු වර්තමානයේ ප්‍රශ්නගත පිළිම වහන්සේ තමයි අර නුදරෙන් ඔබට දකින්නට පුළුවන්කම තියෙන. ඒ ඓතිහාසික උරුමය මේ අනාගත පරම්පරාවට අහිමි කරවන්නට යත්න දරනවා කියන කාරණාවත් එක්ක. ඒකට හොඳම උදාහරණය සපයන්නේ අර අපිට ඈතින් පෙනෙන ගෝකන්න විහාරයේ ඓතිහාසික බොහෝ පුරාවස්තු රැඳි ඒ භූමිය අද අපිට අහිමි වෙලා කෝවිලක් බවට පත් වෙලා හමාරයි. එවැනි පසුබිමක තමයි වර්තමාන භික්ෂුන් වහන්සේ අර පිළිම වහන්සේ මේ උපාලි හාමුදුරුව ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩම කරපු භූමිය රැක ගැනීම සඳහා තැන්පත් කරන පිළිම වහන්සේ තැන්පත් කරන භූමිය බවට පත් වෙන්නේ. ඒ ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීම අපි හැමදෙනාගේම යුතුයකම වෙනවා ගිහි පැවිදි බෞද්ධ. මොකද වර්තමාන උපසම්පදාව මෙරට රෝපිත ස්ථානයේ මුල ඇදගත් තැන. එහෙම නැත්නම් ඉතිහාසයේ මුල් භූමිය බවට පත් වෙන්නේ මේ ඓතිහාසික බෝධි එක්ක බැඳුණු ඒ බිම් කඩයි.